සල්ලි ගැන අපි නොදන්න ඇත්ත. අපි හැමෝම ජීවිතේ එකම දෙයක් පස්සේ දුවනවා. ඒ තමයි සල්ලි. හොඳ රැකියාවක්, ව්‍යාපාරයක්, වැඩිපුර වැඩ කරන එක, රට යන හීන. මේ හැමදේම අන්තිමටම කරන්නේ සල්ලි හම්බ කරන්න. හැබැයි මෙතන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඇයි සමහර අය ලොකු සල්ලි හම්බ කරත් දිගටම සල්ලි නැතිව ජීවත් වෙන්නේ? ඇයි තවත් සමහර අය සාමාන්‍ය ආදායමක් තිබුණත් කාලයත් එක්ක සම්පත් ඇති අය වෙන්නේ? මෙතන වෙනස ආදායමේ නෙවෙයි. මෙතන වෙනස හිතන විදිහේ. සල්ලි කියන්නේ ගණිතය ගැන කතාවක් නෙවෙයි. සල්ලි කියන්නේ මිනිස් හැසිරීම ගැන කතාවක්. බොහෝ දෙනා හිතන්නේ සල්ලි තියෙන්න නම් ගොඩක් බුද්ධිමත් වෙන්න ඕනි කියලා. උගත්කම තියෙන්න ඕනි කියලා. හැබැයි ඉතිහාසයේ බලද්දී අපි වෙන දෙයක් දකිනවා. ඊටාම බුද්ධිමත් අයත් සම්පූර්ණයෙන්ම සල්ලි නැතිව ගිය අවස්ථා තියෙනවා. ඒ වගේම සාමාන්‍ය මිනිස්සු සංසුන්ව ඉඳලා සම්පත් එකතු කරගෙන තියෙනවා. ඒකට හේතුව එකයි. සල්ලි ජයග්‍රහණයේ තීරණය කරන්නේ දැනුම නෙවෙයි හැසිරීම. ඔයාට තමන්ගේ ආසාවන් පාලනය කරන්න බැරි නම් ඔයා කොච්චර සල්ලි හම්බ කළත් ඒව දිගටම රැඳෙන්නේ නැහැ. තවත් වැදගත් දෙයක් තියෙනවා. අපි සල්ලි තියනවා කියන අදහස සහ සම්පත් තියනවා කියන අදහස එකක් කියලා හිතනවා. නමුත් ඒ දෙක වෙනස්. බාහිරට ලොකු වාහන, මිලාදික දේවල්, අලුත් දුරකථන තියෙන කෙනා සල්ලි තියෙන කෙනා වගේ පේනවා. හැබැයි කාටවත් නොපෙනෙන විදිහට සල්ලි ඉතිරි කරන කෙනා තමයි ඇත්තටම සම්පත් ඇති කෙනා. සම්පත කියන්නේ වියදම් නොකර තියාගත්ත සල්ලි. අපි ගොඩක් වෙලාවට වැරදි කරන්නේ අනිත් අය එක්ක Taman සසඳන නිසා. අසල්වැසියා අලුත් දෙයක් ගත්තාම, මිතුරා අලුත් දුරකථනයක් ගත්තාම අපිත් ඒ වගේම කරන්න හිතනවා. ඒ වෙලාවේ අපි සතුට ගැන හිතනවා. හැබැයි අනාගත නිදහස ටික ටික අහිමි වෙනවා. තවත් වැදගත් බලයක් තියෙනවා. ඒ තමයි කාලය. ගොඩක් අය ඉක්මනින් සල්ලි හම්බ කරන්න උත්සාහ කරනවා. ඉක්මන් ලාභ, ඉක්මන් ජයග්‍රහණ හොයනවා. හැබැයි සල්ලි ලෝකයේ ශක්තිමත්ම දියේ වේගය නෙවෙයි කාලය. පොඩි මුදලක් නිතර ඉතිරි කළොත් කාලයත් එක්ක ඒක ලොකු ප්‍රමාණයක් වෙනවා. මේක සංසුන්ව වැඩ කරන බලයක්. ඉවසීම තියන අයට විතරයි මේකේ ප්‍රතිඵල ලැබෙන්නේ. ගොඩක් අය ජීවිතේ වැරදි කරන ලොකු තැනක් තියෙනවා. ආදායම වැඩි වුණාම ජීවන රටාවත් වැඩි කරනවා. ආදායම වැඩි වෙනවා, වියදමුත් වැඩි වෙනවා. ඉතිරිවීම නැති වෙනවා. බාහිරට ජීවිතේ ලස්සන වගේ පේනවා. හැබැයි ඇතුලෙන් ආතතිය වැඩි වෙනවා. සම්පත් ගොඩනැගෙන්නේ ආදායම වැඩි වුණාම නෙවෙයි. වියදම් පාලනය කළාම. තවත් සත්‍යයක් තියෙනවා. ජයග්‍රහණ කතා බලද්දී අපි මහන්සිය විතරක් දකිනවා. නමුත් වාසනාවත් අවදානමත් ජීවිතේ කොටසක්. හරි වෙලාව, හරි අවස්ථාව, හරි මිනිස්සු හමුවීම. මේවා අපිට පාලනය කරන්න බෑ. ඒ නිසා සාර්ථක වුණාම අහංකාර වෙන්න එපා. සල්ලි ගැන තවත් වැරදි අදහසක් තියෙනවා. අපි හිතන්නේ සල්ලි තිබුණාම සුඛෝපභෝගී ජීවිතේ තමයි අරමුණ කියලා. හැබැයි ඇත්ත අරමුණ නිදහස. කවද වැඩ කරන්නද කියලා තීරණය කරන්න පුළුවන් වීම. අකමැති වැඩ අත්හරින්න පුළුවන් වීම. තමන්ගේ කාලය තමන්ට පාලනය කරන්න පුළුවන් වීම. සල්ලි අපිට දෙන ලොකුම දේ කාලයේ නිදහස. අන්තිම ලෙසන් එක ඊටා සරලයි. සල්ලි ජයග්‍රහණය කරන්න අමාරු නීති ඕන නැහැ. හම්බ කරන ප්‍රමාණයට වඩා ටිකක් අඩුවෙන් වියදම් කරන්න. නිතර ටිකක් ඉතිරි කරන්න, ඉවසීමෙන් දිගටම කරගෙන යන්න. ඒක කරන කෙනා හෙමින් ගියත් නවතින්නේ නැහැ. අන්තිමට මතක තියාගන්න. සල්ලි කියන්නේ බුද්ධිය ගැන ක්‍රීඩාවක් නෙවෙයි. ඒක හැසිරීම ගැන ක්‍රීඩාවක්. ඔයා හම්බ කරන ප්‍රමාණය නෙවෙයි. ඔයා රැකගන්න ප්‍රමාණයයි ඔයාගේ අනාගතය තීරණය කරන්නේ. අද ගන්න පොඩි හොඳ තීරණයක් කියන්නේ හෙට ලොකු නිදහසක් වෙන්න පුරුවන්. ඒ නිසා සල්ලි පස්සේ දුවන්න එපා. සල්ලි භාවිතා කරන විදිහ වෙනස් කරන්න. එතකොට ජීවිතේම වෙනස් වෙනවා.